බීට්රූට්. තවත් freshfood.lk වැඩසටහනකට ඔබ සාදරයෙන් පිළිගනිමු. අද freshfood.lk වෙතින් පෙන්වන්නේ නැවුම් අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන නැවුම් බීට්රූට් කරියක් සාදා ගන්න ආකාරයයි. මෙය සඳහා බීට්රූට් ග්‍රෑම් 250ක්, පොල් තෙල් මේස හැන්දක්, අඟල් 2ක කුරුඳු පොතු කැබැල්ලක්, රම්ප කැබලි 2ක්, සුදු ලුණු බික් 2ක්, කරපිංච කිනිති 1ක්, සිහින්ම කපාගත් ලුණු ගෙඩි භාගයක්, අමු මිරිස් කරල් 1ක්, කහ කුඩු තේ හැඳි භාගයක්, අමු 3-5 තේ හැඳි 1ක්, පොල් කිරි කෝප්ප 1ක්, වතුර කෝප්ප භාගයක් සහ ලුණු රස පදමට. මුලින්ම බීට්රූට් ගෙඩිය හොඳින් සෝදා ගන්න. දැන් බීට්රූට් ගෙඩිය ලෙලි ගසා කුඩා කැබලි වලට කපා ගන්න. බීට්රූට් ගෙඩියේ කරස් ගා හැපෙන ශබ්දයෙන් එහි ඇති නැවුම් භාවය දැනගත හැක. දැන් කපාගත් බීට්රූට් භාජනයකට දමා එයට ලුණු, අමු මිරිස්, රම්ප, කරපිංච, සුදු ලුණු, අමු 3-5 කහ කුඩු, කුරුඳු පොතු සහ ලුණු රස පදමට දමා වතුර එකතු කර ලිප මත තබා ගන්න. වතුර හිඳුණු පසු පොල් තෙල් දමා එය තෙම්පරාදු කරගන්න. දැන් පොල් කිරි දමා හැඳිගා විනාඩි 5ක් පමණ උතුරවා ගන්න. මෙය පැය 24ක් ඇතුළත ඉගිල්ලූ නැවුම් බීට්රූට් වලින් සාදාගත් නැවුම් බීට්රූට් කරියකි. තවත් නැවුම් ආහාර වට්ටෝරු සඳහා freshfood.lk සමගින් එකතු වන්න. ඔබට සුබ දවසක්!